අපේ ගමේ අම්මගේ සහ තාත්තගේ පැත්තේ කිසිම කෙනෙක් සයන්ස් කරලා මේ තරම් ගිහිලා නැහැ. ඒ නිසා මම හිතාගත්තා මොන කට්ටක් හරි කළා මේක දාගෙන මෙඩිසින් සිරෙට් වුණොත් පවුලේ නංගිලා මලට ආදර්ශයක් වෙයි කියලා ඒ මං පස්සේ ගිහිල්ලා එයාලා වැටි කරගන්න. හැබැයි මං සෙකන්ඩ් ෂයි එකේදී පාස් පේපර්ස් වට 7ක් කරලා තමයි ලියන්න ගියේ. මාර කට්ටක් කෑව ඒක කරගන්න. ඔයද ගෙවල් කිවි? ආනමඩුයි. අම්මත් එක්ක ආවේ. ඉතින් අම්මට වුණත් දැන් සතුට සාමාන්‍යයෙන් කියලා නිම කරන්න බෑ. ඒ තුනක් අරගෙන මේ ගමන මෙඩිසින් යන්න හදාගෙන තිනවා. මේ පුතා කාවින්ද නෙත්සර වල බාලාන්ද විද්‍යාලය මේ සෙකන්ඩ් ෂයි තමයි මේ පුතා කරන්නේ. ෆස්ට් ෂයිත් ආවා. ඒ පාර A2යි B1යි. මේ පාර දැන් Z එක හදාගෙන ඒ තුනක් අරගෙන මේ ගමන මෙඩිසින් යන්න හදාගෙන තිනවා. ඔයද ගෙවල් කිවි? ආනමඩුයි. අම්මත් එක්ක ආවේ. ඉතින් අම්මට වුණත් දැන් සතුට සාමාන්‍යයෙන් කියලා නිම කරන්න බෑ. තමන්ගේ දරුවෝ ડોක්ටර් වෙනවා කියන එක රාජ්‍ය වෛද්‍ය පීඨයකට ගිහිල්ලා මෙඩිසින් කරනවා කියන එකේ පට්ට වැලියු එකක් තියෙනවා. අර ඒක අමුතුම එකක්. ඉතින් ඒක මාර වටිනවා. ගොඩක් ස්තුතියි සර්. නංගිමලි හුඟක් කතා කරන්න දෙයක් නැහැ. පොඩ්ඩක් මගේ ෆ්‍රෙෂ් ෂයි එකේ අඩුපාඩු සහ සෙකන්ඩ් ෂයි කරනවා නම් ඔයා මොනවද කරන්න ඕන වගේ අදහස් ටිකක් තමයි කියන්න ඕනේ. දැන් මම ඒ තුනක් අරන් මෙඩිසින් සිරෙට් වුණානේ. දැන් ඔයාලගේ සැප් පේපර්ස් වලදී මම එකම එක පාරයි টොප් 10 නැගලා තියෙන්නේ. හැබැයි මම පුළුවන් තරම් ඒකට හැමදාම try කරා টොප් 10 එන්න. මගේ නංගිමල්ලි ප්‍රෙෂයි B රිසල්ට් එකක් එන්න ගොඩක්ම බලපෑවේ 23 පටන් ගත්තේ නංගිමල්ලි ඔන්ලයින්. මට පොඩ අර මුල් යන්ත්‍ර විද්‍යාව පරණ ටික ඔන්ලයින් හිර වුණා. හැබැයි මම ෆිසිකල් ලැබිලා සර් කියන විදිහටම වැඩ කරා. තව දෙයක් නංගිමල්ලි ඔයාලා පුළුවන් තරම් හොඳට ඔයාලගේ තියෙන සිලබස් එක කවර් කරගෙන නංගිමල්ලි පාස් පේපර්ස් අනිවාර්යෙන් කරන්න නංගිමල්ලි. ඒක තමයි මෙතන සම්පූර්ණ රහස තියෙන්නේ. මට ෆ්‍රෙෂ් අයි එකේ පාස් පේපර්ස් වටයක් එකමාරක් තමයි කරගන්න හම්බුනේ සිලබස් එක කවර් කරගන්නත් ප්‍රශ්නත් එක්ක. ඒක සෑහෙන බලපෑව මට පේපරේ ලියද්දින් කියලා තේරුණා. හැබැයි මම සෙකන්ඩ් ෂයි එකේදී පාස් පේපර්ස් වට 7ක් කරලා තමයි ලියන්න ගියේ. ඒකට මාර කට්ටක් ඒ කෑව ඒක කරගන්න. මොකද ඔයාලා දැනගන්න ඔයාලගේ දුර්වලතා මොනවද, ශක්තිය මොනවද කියලා. මගේ ෆිසික්ස් B එක දුර්වලතාවයක් නිසා මම ඒකට සෑහෙන මහන්සි වුණා. ඒ නිසා ඒ මහන්සියෙන් ප්‍රතිඵලය අද මම හුඟක් සතුටු වෙනවා. තව දෙයක් කියන්න ඕනේ මම ගොඩක්ම මේ සෙකන්ඩ් ෂයි කරන්න මොටිවේට් උනේ අපේ ගමේ අම්මගේ සහ තාත්තගේ පැත්තේ කිසිම කෙනෙක් සයන්ස් කරලා මේ තරම් ගිහිලා නැහැ. උඩරිම ගිහිලා තියෙන නර්සින් පැත්තට. ඒ තමයි උඩරිම රිසල්ට් කරන් තියෙන්නේ. එතකොට විශේෂයෙන් අම්මගේ පැත්තේ මම දැකලා තියෙනවා ඒ ළමයිට ඉගෙන ගන්න පුළුවන්. හැබැයි ගොඩක් එයාලා උනන්දුවක් නැහැ. එතකොට මං බැරිලාවත් A2යි B එක කරන් මම මේක නැවැත්තුවා නම් අර නංගිලා මල්ල අනිවාර්යෙන්ම එයාලත් මේක අතහැරලා දානවා. ඒ නිසා මම හිතාගත්තා මොන කට්ටක් හරි කළා මේක දාගෙන මෙඩිසින් සිරෙට් වුණොත් අපේ පවුලේ නංගිලා මල්ලට ආදර්ශයක් වෙයි කියලා ඒ මං පස්සේ ගිහිල්ලා එයාලා වැටි කරගන්න. මොකද සර් කියලා තියෙනවා අපිට ඉගෙන ගද්දි මේ සයන්ස් මැස් කරන්නේ අපි විතරක් නෙමෙයි අපේ පවුලේ සහ අනෙක් ඥාතීන් ගොඩදා ගන්න තමයි මේ කරන්නේ. ඒ නිසා මේක නම් මල්ලි සීරියස් අනන් වැටි කරගන්න මේ තව ටික කරන්න තියෙන නම් මල්ලි හොඳම දේ නම් මල්ලි ඔයාලා පුළුවන් තරම් පාස් පේපර්ස් කරගන්න. ඒ පාස් පේපර්ස් කරලා තියරිටි කවර් කරලා සර් කියන විදිහට වැඩ කරගත්තොත් ඔයාලටත් හොඳ රිසල්ට් එකක් දාන්න කියලා මේ පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඒ නිසා නම් මල්ලි අන්තිම මොහොත වෙනකන් අත් නොහෙ වැඩ කරන්න. ෆ්‍රෙෂ් අයි එකේ සැප් ඇවරේජ් එක තිබ්බේ 45ත් 55ත් අතර. ඒක මට හිතුණා රිසල්ට් එකක් අදින් මේක තමයි එන්න පුළුවන් කියලා. හැබැයි මං ඊළඟ සැප් එකේ 65 ඉඳන් 70 සහ 60 අතර තමයි ඇවරේජ් එක විචලනය වෙයි තිබ්බේ. ඒ කියන්නේ එක දිගට ලකුණු තිබෙන්නේ නැහැ. සමහර දවස්වල 50 ගන්නත් තියෙනවා. සමහර දවස්වලට ස්ටේජ් උත් නැගලා තියෙනවා. ඒ කියන්නේ නම් වලගේ ඇවරේජ් එක එහෙම යනවා. කොහොම හරි 64.5ක වගේ ඇවරේජ් එක තිබ්බේ අන්තිම සැප් එකේ. ඒ නිසා මෙතන මේ ලකුණු අඩුයි කියලා නම් මල්ලි හිතන්න එපා. මොකද අනිවාර්යෙන් ඔයාලට මේක කරගන්න පුළුවන්. මෙතන තියෙන සර්ලා ඔයාලගේ මනස හදනවා. ඔයාලා තව පුළුවන් තව මහන්සි වෙන්න කියලා. එතනයි මෙතන සංඥාව දෙන්න ඔයාලට මේක කරගන්න. තව හිතන්න එපා මේ ස්ටේෂන් එක නැගේ නැහැ කියලා ට්‍රීස් ඇවිල්ලා යන්න බැරි වෙයි කියලා. ඒක අනිවාර්යෙන් පුළුවන්. ඔයාලා එකම දේ පාස් පේපර්ස් ටික කරලා හරියට මහන්සි වෙන්න ඔයාගේ විෂන් එකක් තියාගන්න. ගොඩක් ස්තුති වෙනවා සර්ටත් මට මේ අවස්ථාව ලබා දුන්නාට සර් ඉතාමත් හොඳට මහන්සි වෙලා වැඩ කරා අපිට ඉගෙනුවා අවශ්‍ය උපදෙස් ටික දුන්නා පේපර්ස් සාකච්ඡා කරලා ඒ ටික හොඳට විශේෂයෙන් උදව් කරා. එහෙනම් නංගිමාලි හොඳට මහන්සියට වැඩ කරගන්න ඔයාලා මට තවත් කාලය ගන්න බෑ. ඒ නිසා මෙතන නවතන ඔබ සමට ස්තුතියි. එහෙනම් දක්ෂ මානවීයතාවාදී වෛද්‍යවරයෙක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන අපිට. හොඳයි ජය වේවා.